කැප්ටන් නිර්මාල් මචං ඔබ අන්තිම මොහොතේ එලියට අත දාලා චොපර් එක මගේ පැත්තට ක්‍රෑෂ් වෙන්න අරිනවා. මගේ ගැන හිතන්න එපා. උඹලා පණ බේරගනින් කියද්දි ඇඟේ හිරිගඩුත් පිපුණා. යානේ වැටෙන්න තප්පර 10ක් 15ක් තියලා නිර්මාල් කියපු අන්තිම වචන ටික තාමත් අපේ කන්වල දෝංකාර දෙනවා. මෙහෙයුමකදී ජීවිතයෙන් සමුගත් කපිතාන් නිර්මාල් එක්ක යානේ සිටි සහායක ගුවන් නියමුවා මෙසේ සංවේදී හෙළිදරව්වක් සිදු කොට තිබුණා. උපුටා ගැනීමක්. කැප්ටන් නිර්මාල් උඹේ වෙලේ යානේ දෝෂයක් තියෙනවා කියලා දැනගත්තම අපිට කියපු වචන ටික තාමත් අපේ කන්වල දෝංකාර දෙනවා මචං. ඇතුලේ හිටපු අපි කිසිම කෙනෙක්ට උඹලා බය වෙන්න එපා මචන්ලා. උඹලා මම බේරගන්නවා කියලා උඹේ ජීවිතේ ගැනවත් නොහිතා යානියත් බේරගෙන අපිවත් බේරගන්න අපි වටේ කැරකි කැරකි උඹ දාපු ගේම දන්නේ ඇතුලේ හිටපු අපි විතරයි. අපි එතනට ගොඩ බාන්න එනකොට මිනිස්සු දැක්ක ගමන් උඹ අත දාලා මිනිස්සුන්ට එහාට වෙන්න කිව්වත් අපේ නරක වෙලාවකට දෝ ඒක එයාලට තේරුනේ නෑ මචං. අපි ඒත් උඩ ඉඳන් මිනිස්සුන්ට කෑ ගහලා අයින් වෙන්න කියද්දි උඹ ඒත් කිව්වා ඔහොම කෑ ගහන්න එපා බං. මිනිස්සු හෙම්පත් වෙලා ඉන්න කියලා. කැප්ටන් නිර්මාල්ට ඕන තරම් එතන ගොඩබාලා තමන්ගේ ජීවිතේ බේරගන්න තිබුණා. ඒත් උඹ බැරි වෙලාවත් යානේ ගෙනිගෙන අහිංසක මිනිස්සුන්ගේ ජීවිත හානි වෙයි කියන රිස්ක් එක ගත්තේ නැහැ. කැප්ටන් නිර්මාල් අපේ ඇතුලේ හිටපු අයගේ ජීවිත බේරගන්නම තමයි එයාගේ පැත්තට යානේ ඇල කරලා ලෑන්ඩින් එක කළේ. ඒකෙන් තමයි එයා නැති වුණේ. උඹ අද ජීවතුන් අතර හිටියනම් ඊයේ තමයි උඹ හරියටම උපාධිය ගන්න තිබුණු දවස. උඹ එවෙලෙත් කිව්වේ මිනිස්සු දැන් විඳ දුක ඇතිබන්. තවත් මිනිසුන්ට දුක් දෙන්න ඕනේ නැහැ. උඹලව මම බේරගන්න. උඹලා හයියෙන් අල්ල ගනින් කියලා තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව යානේ එයා ඉන්න පැත්තටම ක්‍රෑෂ් වෙන්න ඉඩ ඇරියේ. උඹ එකෙන්ම පොරක් මචං. ආපහු උඹලා වගේ අය මේ රටට බිහි වෙන්නේ නැහැ. උපුටා ගැනීම අවසන්.